අදුනාද පවත්වන්න වැඩ සිටින අපේ අනුකහාර වහන්සේගෙන් අවසරයි අපේ සතර පෙරුවේ දායක පින්වත් හැමදෙනාම අද බලාපොරොත්තු වන විශේෂ ධර්ම දේශනාවක් සිදු කර ගන්න. ඒ ධර්ම දේශනාව සිදු කරන්නට දුරකථන ගෙවාගෙන ඔයයන්තන් කෙරෙහි අනුකම්පාවෙන් මේ අවස්ථාවට වැඩමවන්නට දුණු අපේ හාමුදුරන් වහන්සේ විහාරස්ථාන වෙන පිළිගැනීමට බලාපොරොත්තු වන්නේ. කොට්ටාව විද්‍යා සමාධි බෞද්ධ මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍ර වේදිකාව විශාරද පූජ්‍ය බදුල්ලේ සමිත හාමුදුරුවෝ පණිත හාමුදුරුවෝ අපේ වජ්‍රාරාම විහාරස්ථානයට වැඩමවන්නට දුණා. එතකොට උන්වහන්සේ දුරකථන ගෙවා වැඩමවන සිටින්න ඔයත්න්ට කාව්‍යමය ධර්ම දේශනාව පවත්වන්න. මේ කාව්‍යමය ධර්ම දේශනාව පවත්වන අපේ හාමුදුරුවෝ අපි අඳුරන්නේ නැහැනේ. එතකොට මේ අනුග්‍රාහකත්වයේ මේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවොත් එක්ක අසුරු කරන කතා බහ කරන මේ මහත්මවර දෙපළක් තමයි අපර සම්බන්ධ කර දෙන්න ලැබුණේ. ඉතින් මේ අරමුණ වශයෙන් ගත්තා මේ මූලිකත්වයේ කරුණාන්ට දෙන විදේශිකත්ව කටයුතු රාජධානිය පදිංචිව සිටින චින්තක පීරාසන මහත්මයා සහ එම ලක්ෂිකා මధుවන්ත මහදේපල තමයි මේ මූලිකත්වය අරගෙන අනුග්‍රාහකත්වය මග පෙන්වීම මේ හැමදේකම සිදු කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි ඒ ලක්ෂිකා මధుවන්ති මහත්මියගේ ජනවාරි 10 වෙනි දින යෙදෙන උපන්දිනය නිමිති කරගෙන ජන්මදින නිමිති කරගෙන මේ පින්කම කරන්නට මට කෝල් එකක් දී දුරකථන නම්බරෙන් කතා කළා. ඊළඟට මේ දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා යැත්තන් මඟ පෙන්වීම අදහස් යෝජනා ලබාගෙන අපේ පන්සලේ මේ කටයුතු සිදු කරන්න යැත්තන්ගේ කැමැත්ත ඕනෑකම තිබුණා. ඉතින් මේක තමයි හිතන්නේ අපේ පන්සල අපේ දායකතුරු ලොකු ලොකු වාග්යයක් මම සලකන මොකද දුරකථන ගෙවාගෙන කොට්ටා ප්‍රදේශයේ ඉඳන් වහන්සේ අපේ මේ හම්බන්ත ප්‍රදේශයේ මේ විරිගස්ව ගම්මානයේට වැඩමවීමකට අපි භාගයක්. ඒ නිසා ජනවාරි මාසයේ අවුරුද්දේ පළවෙනි දුරුදු පොයේ නිමිති කරගෙන උන්වහන්සේ අපේ විහාරස්ථානයේට පළවෙනි පොයේට මේ වගේ අවස්ථාවක වැඩමවන්න දුන්නා. මොකද මේ මහමුදුන් වහන්සේලා අපි වගේ නෙවෙයි ලංකා පුරාම ධර්මදේශනා උන්වහන්සේ වැඩමවනවා. කල්ලාතුව උන්වහන්සේලා ආරාධනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ චින්තක මහත්මයාගේ මේ ලක්ෂිකා මధుවන්ත මහත්මිය දෙපළගේ ඒ ආරාධනාව සිදු කිරීම අනුව අපේ විහාරස්ථානයට වැඩමවන්නට යෙදුණා. ඉතින් අපේ දායකයන් වගකීම තමයි ඒ වැඩමවන්නට අපේ හාමුදුරුවෝ මොදින් ධර්ම දේශනා පවත්වන්න නම් ඔය අත් පොඩි හොඳට අහගෙන ඉන්න ඕන. එතකොට මම කියන්න පුළුවන් යන්නේ. කෑකෝ ගහනකොට දඟලනකොට ඇවිදිනකොට බණ කියන්න බෑනේ. එහෙම සිරිතක් නැහැනේ. බණ කියන්නේ වාඩි වෙලා නිදහස නිස්සද්දව ඉන්න කෙනා. ඒ බණ කියන හාමුදුරුවන්ට බණ කියන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ ඔය අත නිදහස්ව නිස්සද්දව ඉන්න තමයි. නිසා ඒක මේ මතක් කරනවා. ඒ නිසා මේ අරමුණ ලක්ෂිකා මధుවන්ති මහත්මියගේ මේ චින්තන මහත්මයාගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ධර්මදාස පීඨමානන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න ඊළඟ නිකුලස් මහත්මයා පැටි මහත්මයා එතුමාට පුණ්‍ය අනුමෝදනා කරන්න මුත්තරුවන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න සුජීවත්ව සිටින කරුණාවතී මෑණියන්ට දිගාශිරි ප්‍රාර්ථනා කරන්න අනුගත පවුලේ ඒ සෑම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න ඒ යෙරුවෙන් තමයි අද මේ පින්කම කරන්න බලාපොරොත්තු වෙන නිසා අපේ හාමුදුරුවෝ කණික හාමුදුරුවෝ මේ ප්‍රදේශයේට මේ අවස්ථාව තුළ මොකද පෞද්ගල දවස් කීපෙ තිස්සේ පෙර දිනේ ඊයේ දවසේ තේරත් මම දන්නේ අපේ මේ ප්‍රදේශයට හොඳ කාලගුණයක් තිබුණේ නැහැ. 31 හොඳටම වැස්සා. පළවෙනිදත් ඒ තරම් සුබ විදියට තිබුණේ නැහැ. දෙවෙනිදත් එහෙම මම කල්පනා කළා මේ විදියට කරන්න පුළුවන් නේද කියලා. මට විදගේ හිතුණා කෝල් එකක් කියලා කියවුණා හරි මේක වැඩේ අමාරුයි කියන කතාවක් කියන්න හිතුණා. මොකද මේ වර්ෂාපතනේ වැහැලා තත්ත්වයක් තිබුණ නැහැ ඒ අවස්ථාව උදා කරගන්න තරම්. නමුත් අපිට මේ පින්නතුන් වාසනාවන්ත වුණා අපිට මේ අවස්ථාව ලබා ගන්න මේ අවස්ථාවන් අපිට මේක සම්බන්ධ වෙන්න මේ හැම කටයුත්තක් වෙනුවෙන් අවස්ථාව ලැබුණා. ඒ නිසා
ඒක අපිට ලැබුණු වාසනාවක්. ඒ නිසා මේ අවස්ථාව මේ කාරණා මතක් කරන්නේ අපි මේ පන්සලට අපේ දායක පුතුතුන්ට ප්‍රදේශවාසී හැමදෙනාටම ඒ ලෝකවාසී ලක්වාසී හැමදෙනාටම ලැබූ වසර පුරාවටම කරදරයක් නැතුව මේ හැමදෙනාම හොඳින් ජීවිතය ගත කරන්න ආශිර්වාද ප්‍රාර්ථනා නුතුව තමයි මේ කාව්‍යම ධර්ම දේශනා කරන්න ජන්මජී ලක්ෂ්‍ය මහත්මියටත් ඊළඟට ඒ චින්තනක මහත්මයාටත් විදේශික අතර දෙපළ රැකියා නේතු සිටින්නේ ඇත්තන්ගේ ඒ රැකියා කටයුතු කරන බාධා නැතුව හොඳින් ඒ සිදු කරගෙන යන්නට පීඩ ශක්තිය මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඒ ඇත්තන්ගේ මඟ පෙන්වීම ඒ හැකියාව ඒ අනුග්‍රහකත්වය නිසා තමයි අපිට මේ හැකියාව ලැබුණ. නැත්නම් අපිට හාමුදුරුවෝ වැඩම කරගන්න පුළුවන් අපිට හැකියාවක් නැහැ. ඒ නිසා එයාගේ හැකියාව අනුග්‍රහකත්වය නිසා තමයි මේ සිද්ධ කරගන්නේ. ඒ නිසා මේ කාර්මික හැකියාව සිපත් කරගෙන මම අවසාන මාසයේ මේ දායක පිළිතුරු හැමදෙනාම වෙනුවෙන් මේ අද මේ ධර්මානුශාසනාව පවත්වන හැකියට ඔබ ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ කාව්‍යම ධර්ම දේශනා කරන වැඩකරන කේදුන අති ගෞරවනීය කොට්ටාව විද්‍යා සමාධි බෞද්ධ මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍රවේදී කාව්‍ය ශාස්ත්‍ර බදුල්ලේ සමිත පඬිතුමා වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන දායක පිළිතුරු වෙනුවෙන් උන්වහන්සේ පිළිගැනීම වශයෙන් ප්‍රදනාව දායක වෙනවා සාදුනාදයක් වර්තමාන හොඳයි එහෙනම් මෙතෙන් පටන් මහා ධර්ම දේශනා පවත්වයි. එයත් බොහෝ හොඳට ධර්ම දේශනා ශ්‍රවණය කරන කාර්මික මේ පටන් කරනල ඒ සම්බන්ධ වෙනවා. දූතම නලලට ගෙන සැරසෙන්න පෙරලි පෙරලි වැද පින් කරගන්න කවියට සිත සසරට මේ පින එක් කරගන්න සන්ධානයේ බැඳී මොහදුර දොරලන්න එසුවිට සාදු නාද හදවත සැනසෙනවා බණ සුමටත් සිල්වත් විය යුතු වෙනවා පන්සිල් සමාදානය වෙත සැරසෙනවා තිවරම් නමස්කාරය කිව යුතු වෙනවා
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ හොඳයි සාදු කියමු හැමදෙනාම සිරිතම් විලස පෙර කාල සිට ආදට ගෙනා සදහන් වීම වැදගත් තෙරුවනට මනා නැතිමය තාවත් සාරණං තුන් සා
खेला बाव बैठी फमानोवी देवन सासर गमन कल निमी आमानीवन भाषा केरो मगे बोधो हिमी नमासिरस नमासिरस मिसे नाम देवी संपीन लपुनु देह वरुण असम दूर रंदना संहार क्लेश महाओग सत्म ससर बंदना मन्नेर दवल ससर सतट निर्वाण द्वार पिन्ना पिंसार सैसी सन रामर भाद पद्म वंदना नेत्रांधकार हरि सगुन गे मोह जाल पिरी यात्रा से ससर अरण धार गिन दिरी पितृ सुजात मुख नंबुज धर्म रे सदी शास्त्रो वदाल दहम वदिनी सुसार हदिनी याली याली संदर्भ हसन मनस दरा फिर विकसा चीवरे पद्मवन किया तुम सेमरन अगट ससर सागरे दुखवन उन्ट गिम्बिम बुधु शासन अंबरे तरु सदिसि सार सगुन वदिनी पहदी तिरुवन गिरे देवियो वाडिनवा मेघावी बान आसनवा अपसम राकितवा आपे दुख सैफ देख बालालनवा अकतं दुख तंग सेयो पंचा तपति दुख खतंग खतंच सुखतंग सेयो
මේ ගාථා ධර්මයේ තුල මේ දේශනාව තුල පැහැදිලි කරන විදිහට ජීවිත ගමනේ අපි පව් කරලා දුක් විඳිනවට වඩා පින් කරලා සතුටටපත් වීම වැදගත් වන්නේ ධම්මපදය නිරය වග්ගය එහි සඳහන් මේ ගාථා ධර්මය මූලික කරගෙන අද සදහැති ඔබට මේ කාව්‍ය මේ ධර්ම දේශනාව දේශනා කරන්නටයි සූදානම් අද පින්බර වූ දුරුතු බොහෝ දවස් ආරම්භක වර්ෂයේ පළවෙනි පොහොය දවස අද මේ පින්වන්ත පොහොය දවසේ හැමදෙනාම මේ මොහොත තුල සූදානම් සිටින්නේ බණ ටිකක් අහලා ජීවිතේ පින් සිද්ධ කරගන්නට මෙතෙන් සිට බණ අහන්නට සූදානම් වෙමු හැමදෙනාම අද ඔබ වෙනුවෙන් මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට අපහට ආරාධනාවන් සිදු කරන්නට යෙදුනේ එක්සත් රාජධානියේ පදිංචිව සිටින චින්තක ප්‍රියදර්ශන මහත්මයා සහ එම බිරිඳ ටීජේ ලක්ෂිකා මදුවන්ති මහත්මිය විසින් අද මේ පින්කම සිදු කරමින් එතුමිය සිහිපත් කරන්නට යෙදුණා තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වගේම පින්වන්ත පවුලේ හැමදෙනාටම පින් දෙන්නට ආශිර්වාදයන් සිදු කරන්නට හදවතේ අරමුණු තිබෙනවා වගේම පුංචි කාලේ අම්මා තාත්තා වගේම තමන්ව බලා කියාගත්ත ආදරණීය ආච්චි අම්මා සීයා වෙනුවෙනුත් අද මේ පින්කම සිදු කරමින් ආශිර්වාද කරන්නට පින් දෙන්නට ඕන වග සිහිපත් කරන්නට යෙදුණා. සිහිපත් කරන්නට ඕන කරුණු කාරණාවන් පසුවට සිහිපත් කරන්නට තබමින් අපි මෙතන සිට බණහන්නට හැමදෙනාම නැවත වාරයක් සාදුකාරයක් පවත්වමු. දුන් සාදු පාන ආදීනවා වාගයේ දිමි නැවත වාරයේ කියන් හයියෙන් සාදු කල හොඳ නරකමය පින් පවෝගෙන දෙන්නේ අකුසල් කළොත් සතුටට නැහැ පාපන් වන්නේ කුසලින් නොවේද දෙලොවම ජය අරගන්නේ ඉගෙන තමයි අද කවියෙන් පාදන්නේ ඉගෙන ආසන්නට කවියෙන් මෙලෙස ආද පුරවාගන්න බැතියෙන් ඔබ සැමගේ හද සඳහම් කරුණු දෙන හඳුන
යමු අපි නිවන් මාර්ගටම මාර බලය බීද බුදුරුවන් දම්රුවන් සවරුවා ශ්‍රද්ධා සිතින් අභිවන්දනය කරමින් අද කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට දේශනා කරන්නට සූදානම් වෙනවා. පෙර දහම තුල අපට හමු වන චුල්ල කම්ම විභංග සූත්‍රය ගැන සමහර විට ඔබ අහලත් ඇති ඒ ගැන. චුල්ල කම්ම විභංග සූත්‍රය ගැන අහලා තියෙනවද? අහපු අයත් ඇති අහපු නැති අයත් ඇති හැම දිනාගේම දැන ගැනීම පිණිස අද අපි මේ දේශනාව ගැන අහමු කවිය. පිළිතුරු එදා භාග්‍යවත් ලෝතර බුදුහාමුදුරුවෝ මේ දේශනාව තුලදී පැහැදිලි කරනවා ජීවිත ගමනේ අපි කරන කුසල කර්මයන්ගේ විපාක ලබා දීම ගැන බුදුහාමුදුරුවෝ මේ දේශනාව තුලදී පැහැදිලි දේශනා කරනවා. ඒ දේශනාව ගැන අද අපි අහමු කවියෙන් හැමදෙනාම නැවත වාරයක් සාදු. ජේතවනේ සම්බුදු සමිඳුන් වැඩ ඉන්නේ දහම් දේශා සෞසත නිවනට ගෙන යන්නේ මිසදිටු මතනය කොට සිත පහදන්නේ දිනක් මෙවැනි සිදුවීමකි මෙහි සිදුවන්නේ සිටුගේ පුත් පැමිණෙති සුබ නමින් හැම දෙනා ඔහුව දැන් හඳුනති සම්බුද්ධ පාමල වැඳ පුදා පසු වෙති හිත නැගෙන පැනකින් සංවාද අරබති සම්බුද්ධ පාවඳින සිටුතුමා අසන්නේ ලෝකයේ අඩුලු හිමි සදුනි දකින්නේ මේ විෂමතාවයෙන් මගේ හිත පෙළන්නේ මගේ පැන මිසමින් බන දහම් දෙසන්නේ පිළිතුරු එදා අපේ බුදුහාමුදුරුවෝ ළඟට එන තෝදෙය සිටුවරයාගේ පුත් සුබ මානවක
සුබ මානවකයා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිදින් මේ ලෝකේ ඔබට මට අපි හැම දෙනාට දකින්නට ලැබෙන මේ ලෝකේ තියෙන විෂමතාවය පිළිබඳව එදා සුබ මානවකයාගේ හිතේ ඇති වුණු ප්‍රශ්න කිහිපයක් අපේ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. ලෝතුරා බුදුහාමුදුරුවෝ සුබ මානවකයා අහන මේ ප්‍රශ්නවලට මේ ලෝක ධර්මතාවයට අනුව පිළිතුරු දේශනාවන් සිදු කරනවා. අද අපි අහමු කවියෙන් සුබ මානවකයා බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න ගැන බුදුහාමුදුරුවෝ සුබ මානවකයා දේශනා කළ පිළිතුරු දේශනාවන් පිළිබඳවත් අපි අහමු කවියෙන් ඔය කම්මැලි කමයන්වත් එක්ක හැමදෙනාම නැවත වාරයක් සාදු කියනවා. බුදු සමිඳ හිත උපන් පළමු ප්‍රශ්නය මෙයයි කෙනෙක් අඩු ආයුෂෙන් මැරෙනවා තව කෙනෙක් දිගාසිරි ලබන පින ලබාගෙන චිර කලක් ලෝකයේ වෙසෙනවා දෙවැනි පැනයද මේ විෂමතාවයකි සමිඳුගෙන් පිළිතුරක් පතනවා අපේ බුදු හිමියදා ඇසුමේ පැනයන්ට මේ විලස පිළිතුරුද දෙසනවා මේ විලස පිළිතුරුද දෙසනවා මොකද්ද සුබ මානවකයා අහන්නේ මොකද්ද කෙනෙක් අඩු ආයුෂයෙන් ගිය පරලොව යන්නත් තව කෙනෙක් දිගාසිරි සැප සම්පත් ලබන්නට බුදුහාමුදුරුවනේ හේතුව මොකද්ද අපි කොයිතරම්නම් එහෙම දේවල් දැකලා තියෙනවද ඉපදුනාට ජීවත් වෙන්න වාසනාව නැති මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා සමහර අය ඉපදිච්ච දවසේ මිය පරලොව යනවා ඉපදිලා දින කිහිපයයි මාස කිහිපයයි කෙනෙක් අඩු ආයුෂයෙන් මිය පරලොව යනකොට තව කෙනෙක් දිගාසිරි සම්පත් ලබන සුබ මානවකයා අහනවා බුදුහාමුදුරුවනේ මේකට හේතුව මොකක්ද බුදුහාමුදුරනේ දා සුබ මානවකයාට ඒ ගැන මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා හරපන නාසන පාපය සිදු කරන තැනේ පරලොව දුගතිගාමී වන ලකුණු නොපෙනේ සසරම දුකට පාපමි ලාතවුල්ද ගෙනේ එවිටය සම්බයෝ බාවයෙහි නතර උනේ භව කොට උපන්
බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දේශනා කරනවා සුබ මානවකය මේ ගත කරන ජීවිත ගමනේ සතුන් මරමින් මරාණඝාත ආදී අකුසල් සිදු කරන මිනිස්සු සංසාර ගමනේ මතු ජීවිත ලබනකොට එවැනි අය අඩු ආයුෂයක් ඇතිව ජීවිත ලබන බව සතුන්ට අභේදානය දන මෙත්වඩන ආදරය කරුණාව දක්වන මිනිස්සු සසරේ දීර්ඝායුෂ සැප සම්පත් ලබන්නට හේතු වන බවත් බුදුහාමුදුරුවෝ පාඩම් දේශනා කරන සුබ මානවකයන් දේශනා කරනවා අනතුරුව නැවත සුබ මානවකයා බුදුහාමුදුරුවන්ගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා ඒ තමයි බුදුහාමුදුරුවනේ කෙනෙක් නිදුක් නිරෝගී වූ සැප සම්පත් ලබන්නට තව කෙනෙක් විවිධ රෝගාබාධ සහිතව ජීවිත ලබන්නට හේතුව මොකක්ද? සමහර මිනිස්සු ඉපදුනාට මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්න වාසනාව නැති අය කොයිතරම්නම් මේ ලෝකේ ඉන්නවද? ඉපදිච්ච දවසේ ඉඳන් ලෙඩ ඇඳක රෝග පුටුවක ජීවිත කාලෙම දුක් විඳින ජීවිත කාලෙම විවිධ රෝගාබාධ නිසා දුකට පීඩාවට පත්වන මිනිස්සු අපි උනතරම් දැකලා තියෙනවා සුබ මානවකයන්ව බුදුහාමුදුරුවනේ මේ ලෝකේ තියෙන මේ විෂමතාවයට හේතුව මොකක්ද? බුදුහාමුදුරුවෝ සුබ මානවකයන්ට ඒ ගැන මේ විදිහට පැහැදිලි කරනවා. කල විට විපාත ආනෝනගේ හිත ගාතද පෙලා නිරයට ඇදෙති ඕනෝ දුක් සුසුම් හෙලා උපනොබලෝවේ සමහරෝ මිනිසේ කොම වෙලා ලෙඩ දුක විපාත බහුලව ඇතද ඔවුන් පෙලා පින්නතුනේ මේ ගත කරන ජීවිත ගමනේ අපි තව කෙනෙකුට කරදරයක් වෙමින් ජීවත් වෙනවා නම් අනුන්ට කරදර හිංසා පීඩා පමුණවමින් තව කෙනෙකුට අනවින කොඩිවින බන්ධන ආදී කරදර හිංසා පීඩා කරන මිනිස්සු සංසාර ගමනේ මතු ජීවිත ලබනකොට කර්මානුරූපීව තමන්ටත් ඒකේ විපාක විඳින්න සිද්ධ වෙනවා. එවැනි අය සංසාර ගමනේ විවිධ ලෙඩ දුක් කරදර බාධක සහිතව ජීවිත ලබන බවත් තුන් හිතකින්වත් කාටවත් අහිතක් වරදක් නපුරක් නොකරන මිනිස්සු සංසාර ගමනේ යහපත් නිදුක් නිරෝගී ජීවිත ලබන්නට වාසනාව උදා වන බවත් සුබ මානවකයන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මෙහෙම බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන සුබ මානවකයා හැමෝම අහන්න කැමති ප්‍රශ්නයක් එදා බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ විදිහට සුබ මානවකයා අහනවා. වරන්දුටු නිත් මසගවන රූපයක් විටකදී ඇත එහෙත් ඇතමුන් වෙතට පැහැ බර ගතක් ඇතිවිලා නැත මෙයට හේතුව බුදු හිමියනේ මීට පෙර අහලා නැත
දනිමි හැඳිනෙමි සමිඳු ළඟ නම් මෙරට පිළිතුරු දැන් ඇත මොකද්ද සුබමානව කියන්නේ කෙනෙක් ලස්සන වෙලා උප්පත්තිය ලබන්නට තව කෙනෙක් අවලස්සන වෙන්නට බුදුහාමුදුරුවනේ හේතුව මොකද්ද අද කාලේ නම් ලස්සන වෙන්න මොනවද නොකරන්නේ ඉන්ජෙක්ෂන් පවා ගන්නවා සුබමානවක යහනවා බුදුහාමුදුරුවන්ගෙන් මේකට හේතුව මොකද්ද පින්නතුනේ සුබමානවකට බුදුහාමුදුරුවෝ එදා මෙන්න මෙහෙම ඉගෙන පැහැදිලි කරනවා ක්‍රෝධය බහුල ඌවිත සුගතියට නොයයි මිනිස් ලොව අව පැහැසිරුරු ලබයි ක්‍රෝධය නොමැති විටදී ගත පැහැය ලබයි අද මින් පෙරද ලොව පවතින දහම එයයි පින්වත මොහොතකට එහෙනම් ඉවසන්න තිබහට වතුර උගුරම් මට අරගන්න මට කරුණ දැන් හරියට කරගන්න කවුරුත් පොඩ්ඩකට ඇස් ටික වහගන්න කවුරුත් පොඩ්ඩකට ඇස් ටික වහගන්න කිව්වම වුණා හොඳ හැටියට නිදියන්න බෙහෙතක් තියෙනවා ඔය නිදිමත යන්න සාදු
ආහාරයක් දීලම නැගිටින්න. හොඳයි නැවත වාරයක් සාදු කියනවා. අපි දේශනා කරපු සූත්‍ර දේශනාව මොකද්ද? චුල්ල කම්ම විභංග සූත්‍රය. බුදුහාමුදුරුවෝ කාටද මේක දේශනා කරන්නේ? සුභ මානවකයාට. සුභ මානවකයා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ කෙනෙක් ලස්සන වෙලා උපත්ය ලබන්නටත් තව කෙනෙක් අවලස්සන වෙන්නට මේ ලෝකේ අපි දකින මේ තියෙන විෂමතාවයට හේතුව මොකක්ද? සුභ මානවකයට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සුභ මානවකේ ක්‍රෝධයෙන් වෛරයෙන් හිත පුරවාගෙන ජීවත් වෙන මිනිස්සු ක්‍රෝධය නිසා වෛරය නිසා හිත අපිරිසුදු කරගත්තොත් එවැනි අය සංසාර ගමනේ මත ජීවිත ලබනකොට පින්නතුනි අවලස්සන වෙලා උප්පත්තිය ලබන බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ කියන්නේ අර අපි අහලා තියෙන ගාථාවක් වෛර කරන්න එපා කියන මොකද්ද ගාථාව? නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන වෛරේන සංසිදේ අවෛරේ සංසිදේ. අනුන්ට වෛර කරමින් ක්‍රෝධ කරමින් ජීවත් වෙන මිනිස්සු පින්නතුනි අවලස්සන වෙලා උපත්ති ලබන බවත් හිතේ වෛරය ක්‍රෝධය නැති පිරිසුදු හිත ඇති අය සංසාර ගමනේ පැහැබරෝ ජීවිත ලබන්නට හේතු වන බවත් එදා සුභ මානවකයාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මෙහෙම බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන සුභ මානවකයා තවත් ප්‍රශ්නයක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. බුදුහාමුදුරුවනේ කෙනෙක් මහේසාක්‍යෝ සැප සම්පත් ලබන්නටත් තව කෙනෙක් අල්පේ සාක්‍යෝ ජීවිත ගත කරන්නටත් මේ ලෝකේ දකින්න දුක්පත් පොහොසත් වේදයට හේතුව මොකක්ද? සුභ මානවකයා බුදුහාමුදුරේලා මෙන්න මේ විදිහට ඒ ගැන දේශනා කරනවා. අපි ඒ ගැන අහමු. නැවත වාරයක් සාදුකාරයක් පවත්වමු. ඉරිසියා හිත පිරි අනුන් හට දේශයෙන් විපතකට පෙරවදන ලියනවා. ඕන් මිය ගිර දුගතියේ වැටෙන කොට කරගන්න පාපයෙන් හැවෙනවා. ඉරිසියා නොමැති අය මහේසුරු වී පිද ලෝකයේ සිව්වතර දිනනවා. ඉරිසියා තිබුණු අය අල්ප යසසින් යුතුව දුකසේම කාලයක් ගෙවනවා. දුකසේම කාලයක් ගෙවනවා. පිනතුනි අනුන්ට ඉරිසියාකම් කළොත් තමන්ටත් සංසාර ගමනේ සැප ලබන්න වාසනාව නැති වෙනවා. අනුන්ට ඉරිසියාකම් කරන කෙනෙක් දියුණු වෙනකොට කෙනෙක් ඉහළට යනකොට ඒවා දිහා බලාගෙන ඉන්න බැරි මිනිස්සු ඒවට ඉරිසියාකම් කරනවා නම්
ඒවට අකුල් හෙලන කකුලෙන් අදින ඉරිසියාකම් කරන මිනිස්සු කෙනෙක්ගේ දියුණුව යහපත දැකලා සතුටු වෙන්න බැරි නම් පින්නතුනි එවැනි අය සංසාර ගමනේ මතු ජීවිත ලබනකොට කිසිදු සපතක් නැතිව ජීවිත ලබන්න හේතු වන බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එනිසා කාටවත් ඉරිසියාකම් කරන්න යන්න එපා. එවිතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ එදා ඒ ගැන මෙන්න මෙහෙම තව දුරටත් සුබ මානවකයන්ට පැහැදිලි කරනවා. දන් පැන් දීමෙන් සිත පහදන්නේ දුගියන් වෙත පීඨය දක්වන්නේ එවිට දුගතිය වෙතට නොයන්නේ සෑම බවෙම සැප පහසු ලබන්නේ සෑම බවෙම සැප පහසු ලබන්නේ පිළිතුරු කවුරුන් ගැනවත් හිතේ ඉරිසියාවක් නැති ධනට පිනට හිත ඇති මිනිස්සු අසරණ මිනිස්සෙක් දැක්කත් උදව්වක් උපකාරයක් කරන අය කෙනෙක් දිනුන වෙනවා නම් Tamanට පුළුවන් විදියට ඒවට උදව්වක් උපකාරයක් කරන මිනිස්සු හිතේ කවුරුන් ගැනවත් ඉරිසියාවක් නැති මිනිස්සු සංසාර ගමනේ කිසිදු අඩුවක් නැතිව සැප සම්පatti නැතිව ජීවිත ලබන බවත් අනුන්ට ඉරිසියාකම් කරමින් ජීවත් වුණොත් තමන්ට සංසාර ගමනේ සැප ලබන්න වාසනාව නැති බවයි සුබ මානවකයන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. දම්පැන් පූජා කරන මිනිස්සු සසරේ කිසිදු අඩුවක් නැතිව සැප සම්පatti නැතිව ජීවිත ලබනවා පිනතුනි මේ දම්පැන් පූජා කිරීම පිළිබඳව අපි බහුගිය කාලේ හොඳ ආකාරවම දැක්කා මිනිස්සු අන් අයගේ දුක දැකලා කොයිතරම්නම් හදවත් උණු වෙලා එකිනෙකාට උදව් උපකාර කරගන්නවාද කියන වගේ බහුගිය කාලේ ඇති වුණු ව්‍යසනකාරී තත්ත්වයක් සමග අසරණ වුණු මිනිස්සුන්ට මේ දකුණු පළාතේ මිනිස්සු තමන්ට පුළුවන් විදිහට උදව් උපකාර කළා. ඒ අතරේ අපි දැක්ක සමාජ මාධ්‍ය තුල එක අම්මා කෙනෙක් තමන්ට ගෙදර කන්න තියෙන හාල් හුඬුව පවා අරන් ගිහිල්ලා අර අහිංසක මිනිස්සුන්ට ඒ මිනිස්සුගේ කුසගින්දර නිවන්න පරිත්‍යාගයන් සිදු කළා. පිනතුනි ඒ වගේ සිස්සතන් තියෙන මිනිස්සු සංසාර ගමනේ මතු ජීවිත ලබනකොට කිසිදු අඩුවක් නැතිව සැප සම්පatti නැතිව ජීවිත ලබන අනුන්ට ඉරිසියාකම් කරමින් ජීවත් වුණොත් සුබ මානවකයන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ සුබ මානවකයෝ එවැනි අය සසරේ කිසිදු සැප සම්පත්තියක් නැතිව ජීවිත ලබන්න හේතු වන බව. මෙහෙම ප්‍රශ්න අහන සුබ මානවකයා තවත් ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරුවන්ගේ. ඒ තමයි බුදුහාමුදුරුවනේ කෙනෙක් උසස් කුලවල ජීවිත ලබන්නට තව කෙනෙක් පහත් කුලවල උපත්තිය ලබන්නට මේ ලෝකයේ තියෙන විෂමතාවයට හේතුව මොකක්ද? අපි අහමු ඒ ගැන හැමදෙනාම නැවත වාරයක් සාදු කියමු. ඉරිසියා හිත පිරි පිදිය යුත්තම් නොවැද මානයෙන් හරිනවා ගුණවතුන් වෙත නොවැද අවලා
අධික මානය නිසයි හීන කුල ලබන්නේ අධික මානය නිසයි හීන කුල ලබන්නේ මොකක්ද හේතුව මානේ ජීවත් වෙන මිනිස්සු තමන් උසස්සේ හිතාගෙන අනිත් අය පහත් කොට සලකන අය කාටවත් ගරු මොහොමන් නොකරන මිනිස්සු පිදිය යුත්තන් ගරු කළ යුත්තන් දැක්කත් අහක බලාගෙන යන අවමන් කරන මානේ ජීවත් වෙන අය සංසාර ගමනේ පහත් කුලවල ජීවිත ලබන බවත් හැම දිනාටම ගරු බොහොමන් කරන පුද සත්කාර සැලකිලි දක්වන මිනිස්සු සසරේ උසස් කුලවල ජීවිත ලබන්නට හේතු වන බවත් එදා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පිළිතුරු මේ විදිහට සුබ මානවක අහන ප්‍රශ්නවලට පිළිතුරු දේශනාවන් සිදු කරන බුදුහාමුදුරුවෝ සුබ මානවකයට පැහැදිලි කරන්නේ සුබ මානවකය ඔබ දකින මම දකින මේ ලෝකයේ තියෙන විෂමතාවයට හේතුව තමයි මොකක්ද හේතුව මේ ජීවිත ගමනේ අපි කරගන්න හොඳ නරක දෙකේ ප්‍රතිඵල මේ ජීවිත ගමනේ අපි රැස් කරගන්න කුසල අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල තමයි සංසාර ගමනේ අපි හැමදෙනාගේ යහපත අයහපත පිණිස හේතු වෙන්නේ ඒ හොඳ නරක දෙකේ කුසල අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල තමයි සංසාර ගමනේ අපිට කර්මානුරූපීව භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ මේ ලෝකේ ඔබ දකින මම දකින මේ ලෝකේ තියෙන විෂමතාවයට හේතුවක් තම තමන් කරගන්න හොඳ නරක දෙකේ ප්‍රතිඵල බව එදා බුදුහාමුදුරුවෝ සුබ මානවකයන් දේශනා කරනවා ඒ කර්මයන්ගේ විපාක වලින් අපි කාටවත් ගැලවෙන්න බේරෙන්න සැඟවිලා ඉන්න පුළුවන් කමක් නැති බවත් අපි හැමදෙනාම තම තමන්ම කරගන්න හොඳ නරක දෙකේ කර්මයන්ගේ ප්‍රතිඵලවලට යටත් ජීවත් වන බවත් සුබ මානවකයන් බුදුහාමුදුරුවෝ මේ දේශනාව තුළදී පැහැදිලි කරනවා කර්මය ජාති කොටගෙන අපි උපදින්නේ කර්මය තමාගේ කරගෙන පසුවන්නේ කර්මය තමයි පිනිසරණට ළඟ ඉන්නේ කර්මය බලයෙනුයි විෂමත්මය වන්නේ දේශනා විට දහම් ආද දින සතුටු සිතින් මගේ හිත දිව ගියා දේවරම වෙතට සැනින් තව මොහෙලා බාන කීමට හැකිනි ඉතින් අකමැති සෑවොම සාදොයි හඬ දෙන්න පැතින් ඕනයි ප්‍රශ්නේ හොඳයි හැමදෙනාම නැවත වාරයක් සාදු කියනවා පිළිතුරු ඔබට දේශනා කළ මේ දේශනාව ගැන අහනකොට
අපිට පැහැදිලි වෙනවා ජීවිත ගමනේ අපි රැස් කරගන්න හොඳ නරක දෙකේ ප්‍රතිඵල. ජීවිත ගමනේ අපි කරන කුසල කර්මයන්ගේ ප්‍රතිඵල ඔබ අපි හැමදෙනාගේම සංසාර ගමනේ යහපත අයහපත පිණිස හේතු වෙන්නේ. ජීවිත ගමනේ අපි කරගන්නේ අකුසල කර්මයන් නම් සංසාර ගමනේ ඔබට මට අපි හැමදෙනාටම දුක් විඳින්න සිද්ධ වෙනවා. කරගන්නේ කුසල කර්මයන් නම් සංසාර ගමනේ අපිට පුළුවන් සපවන්ත යහපත් ජීවිත ලබන්න. ඒකයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ පාපයන්ගෙන් ඈත් වෙන්න පින් දහම් කුසල දහම් ජීවිත ගමනේ රැස් කරගන්න. මොකද්ද ගාථා? සබ්බ පාපස්සකරණ කුසලසුප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසන පාපයන්ගෙන් ඈත් වෙන්න පින් දහම් කුසල දහම් ජීවිත ගමනේ රැස් කරගන්න. හොඳ නරක දෙක තේරුම් බේරුම් අරගෙන සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න. එහෙම නොවුනොත් සංසාර ගමනේ කොයි ලෝකෙක අපිට යන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. සසරේ කරපු පිනකට ඔබට මට මනුස්ස ආත්ම භාවයක් ලැබුණා. මේ ලැබපු මනුස්ස ජීවිතයේ තුල අපි පාපයන්ගෙන් ඈත්ුනේ නැති වුණොත් පින්දහම් කුසල් දහම් ජීවිත ගමනේ රැස් කරගත්තේ නැති වුණොත් අපිට මොන ලෝකෙක මොන විදිහකට යන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. මොකද කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් වෙනවා අපි පස්සේ. ඒ නිසා මේ ලැබපු නව වසරේ පින්නතුනි අපි අදිෂ්ඨාන කරගන්න පාපයන්ගෙන් ඈත් වෙලා පින් දහම් කුසල් දහම් සිද්ධ කරගෙන පින්වන්ත ජීවිත ගත කරන්න. මොකද අපි කවුරුවත් සදාකල් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. දවසක මේ හැමදේම දාලා අපිට යන්න සිද්ධ වෙනවා. ඒක අපි හැමදෙනාටම උරුම ධර්මතාවයේ ඒ දවස කොයි වෙලාවක කොයි මොහොතක කොහොම එයිද කියන්න අපි දන්නේ නැහැ. මොන දේවල් ඇතිව නැතිව ජීවත් වුණත් පින්නතුනි දවසක අපිට මේ ජීවිතයෙන් සමුගෙන යනකොට අරගෙන යන්න ඉතුරු වෙන්නේ කරගන්න හොඳ නරක දෙක විතරයි. ඒ නිසා මේ ගත කරන ජීවිත ගමනේ අපි පාපයන්ගෙන් ඈත් වෙලා පිනට දහමට හුරුව මේ ජීවිතයේ පින්වන්ත ජීවිතයක් ලෙසින් අපි ගත කරගන්න. එතකොට සංසාර ගමන අපිට යහපත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් අද පින කුසලෙහි වටිනාකම දන්න විදේශගත වෙලා හිටියත් චින්තක ප්‍රියදර්ශන මහත්මයාත් එම නෝනා මහත්මියත් කොයිතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළත් පින කුසලෙහි වටිනාකම දන්න නිසා අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරමින් මේ පින්කමට දායකත්වයන් ගැන කටයුතු කරමින් අම්මා තාත්තට පින් දෙන්න වගේ තමන්ගේ ජීවිතයට ශක්තියක් ගුණ ආදරණීය ආච්චි අම්මසිය වෙනුවෙන් ආශිර්වාද කරන්නට පින් දෙන්නට පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරමින් පින් දෙන්නට වගේම පින්වන්ත ඔබට ජීවිතේ පින් සිද්ධ කරගන්නට විදේශගත වෙලා හිටියත් අද මේ උතුම් පින්කම සිද්ධ කරමින් දායකත්වයන් ගැන කටයුතු කරන්නට යෙදුණා. එතුමිය දුරකථනයෙන් කතා කරලා මහට ප්‍රකාශ කරන්න යෙදුනේ හාමුදුරුවනේ අද අපි විදේශගත වෙලා ජීවත් වුණත් අපිට ඒ තැනට එන්නට ජීවිතේ ලොකු හයියක් වුණා අම්මා තාත්තා වගේම
තමන්ගේ ආදරණීය ආච්චියමයි සීයයි ඒ ආදරණීය ආච්චි අම්මා වෙනුවෙනුත් සීයා වෙනුවෙනුත් මේ ධර්ම දේශනාව සිද්ධ කරලා පුණ්‍යානුමෝදනාවන් ආශිර්වාදයන් සිද්ධ කරන්නට කියන වග එතුමිය සඳහන් කළා. සමහර විට සඳහන් කළ පරිදි එතුමිය අද දවසේ රාජකාරී වැඩ කටයුතු වල රැකියා කටයුතු සිද්ධ කරනවා. ඉතින් නමුත් එතුමිය කළ ආරාධනාව ඉවත නොදා හැමදෙනාම බණහල ජීවිතේ පින් සිද්ධ කරගත්ත වෙලාවේ එතුමිය සිහිපත් කළ ඒ ආරාධනාව ඉෂ්ට සිද්ධ කරන්නටයි සූදානම්. අම්මා තාත්තා වෙනුවෙන් සිහි කරලා පින් දෙනවා වගේම ඊට පළමුව අම්මා තාත්තා වගේම අම්මා තාත්තට නොදෙවෙනි ආදරය කරුණාව අපි වෙනුවෙන් දක්වපු ඔබෙත් මගෙත් ආදරණීය ආච්චි අම්මා සීයා ඒ ආදරයේ සෙනෙහස සිහි කරලා අපි මෙතන සිට ආශිර්වාද කරමු පින් දෙමු හැමදෙනාම පුළුවන් විදිහට දොහොත් මුදුන් දී බැඳගෙන මේ කවි පද ටික ශ්‍රවණය කරමින් අපි පින් දෙමු ආශිර්වාද කරමු ආදරණීය අත්තම්මයි සීයයි වෙනුවෙන් අද දකින්න නොමැති නිසා අත්තම්මයි සීයයි දුන් සෙනෙහස මතක් වෙද්දී මගේ හදවත Panchige senehas
දෙවැනි නොවුනේ නිමං නොමැති ලෙස දැනෙනවා කරුණාබර ගුණේ සියයි අත්තම්මයි මට නිම් නැති සුවගිනේ කන්න දෙයක් තිබුණා නිතර සංගවාගෙන ඉනේ නොදැවිනි ඔනේ මවසෙනෙහිට අත්තම් මගේ සිනේ නොදෙවිනි ඔනේ මවසෙනෙහිට අත්තම් මගේ සිනේ අත්තම් මගේ සිනේ පුංචි කාලේ තුරුලෙතියන් සුරතල් බස්මන් කියා අත්තම්මයි සියයි ළඟ තිබුණු සෙනෙහි දයා තිබුණු සෙනෙහි දයා සැරයටියෙන් ගියක් දිනක විරිය නැතිව දෙපා අත්තම්මයි සියයි නම් තනි කරන්න එපා අත්තම්මයි සියයි නම් තනි කරන්න එපා තනි කරන්න එපා සංකීර්ණ සදහති පින්නතුනි හැමදෙනාම බණහල ජීවිතේ පින් සිද්ධ කරගත්ත වෙලාව අද දුරුතු පොහොව දවස බුද්ධත්වයෙන් පසුව ලෞතර බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය පළවෙනි අවස්ථාව සිහිපත් කරන්න දුරුතු පොහොව දවසේ ඒ පින්වන්ත පොහොව දවසේ හැමදෙනාම බුදුන් වැඳලා බණහලා ජීවිතේ පින් සිද්ධ කරගත්ත වෙලාවේ අද ලැබපු වසරේ පළවෙනි පොහොව දවස ඔබට මට ජීවිතේ දුන්නු ඔබෙත් මගෙත් ආදරණීය අම්මයි තාත්තා ලැබූ නව වසරේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් අපි ආශිර්වාද කරමු පින් දෙමු ඔබට මට ජීවිතේ දුන්නු ඔබෙත් මගෙත් ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතේ අපිට කවදාකවත් අමතක නොවන ජීවිතේ අපිට කවදාකවත් අමතක කරන්නට බැරි ජීවිතේ අපිට කවදාකවත් අමතක නොවන ආදරණීය අම්මයි තාත්තයි ඒ ආදරණීය අම්මා තාත්තා සිහි කරමින් අපි මෙතන සිට ආශිර්වාද කරමු පින් දෙමු දසමාසයක් පුරාවට අපිව කුසේ දරාගෙන ඉන්න රත්තරන් අම්මා එක දවසක් දෙකක් නෙවෙයි අම්මගේ කුසට අපි ආපු දවසේ ඉඳන් අම්මා කොයි තරම්නම් කැපකිරීමක් අපි වෙනුවෙන් සිද්ධ කරනවාද කෑමක් ගමනක් ගියා
අම්මා හිතුවේ කුසේ ඉන්න දරුවා ගැන ඒ තරමට අපිව පරිස්සම් කළා. දස මාසය පුරාවට බොහෝ දුක් වේදනාවන් විඳ දරාගෙන දරුවන් මෙලොවට බිහි කරන්නට අම්මා විඳින දුක වේදනාව ගැන වචන වලින් කොහොම නම් කියලා නිම කරන්නද මහ දුක වේදනාවක් විඳ දරාගෙන දරුවන් මෙලොවට බිහි කරන රත්තරන් අම්මගේ ඇඟේ දුවන රතු පාට ලී ටික පවා අම්මා අපිට කිරි කරලා පෙව්වා. සමහර විට අම්මගේ කුසට හරි හැටි ආහාරක් නැතත් තියෙන හැමදේම අම්මා අපිටම දීලා අපි කන බොන දිහා බලාගෙන ඉඳලා සතුටු වුණා. කවදාකවත් අම්මා හුස්මක් තරමින්වත් අපේ ජීවිතවලින් ඈතකට ගියේ නැහැ. ගෙවෙන හැම මොහොතක් ගානේ හෙලන හැම සුසුමක් ගානේ අම්මා අපි ළඟට වෙලා හිටියා. ආදරණීය රත්තරන් තාත්තා ඒ වගේමයි තාත්තගේ ලේටික කිරි නොඋනට තාත්තා දරුවන් වෙනුවෙන් හෙළපු දහඩිය කඳුලැන් මහ සාගරයක් වගේ අවුව වැස්සරේ දහවල නොතකා නොබලා මහ වැස්සේ ගිනි අවුවේ දෑතේ කරකට නැගෙනකන් තාත්තා දුක් විඳුදේ දරුවන් වෙනුවෙන් දරුවන්ට යහපත් සුන්දර වූ ලෝකයක් තරන්නට ඒ ආදරණීය අම්මා තාත්තගේ වටිනාකම අපිට වචන වලින් කියන්න පුළුවන් කමක් නැහැ. මහ සාගරයක් තරමට ආදරයේ සෙනෙහස පිරි රත්තරන් අම්මා තාත්තා ඒ ආදරණීය අම්මා තාත්තගේ වටිනාකම අපිට වැඩිපුරම දැනෙන්නේ අම්මා තාත්තා අපි ළඟ ඉන්න දවසට වඩා කවදා හරි අම්මා තාත්තා අපිව දාලා යනකොට අද සමහර විට ඔබේ රත්තරන් අම්මා ආදරණීය තාත්තා ළඟ නැතුවත් ඇති. අම්මා කියලා කතා කරන්ට යන්න තාත්තා කියලා දුවලා ගිහිල්ලා බලලා ඉන්න. සමහර විට අද අම්මා තාත්තා ළඟ නැතුවත් ඇති. නමුත් අම්මා දුන්නු ආදරය සෙනෙහස තාත්තා දුන්නු ආදරය සෙනෙහස දරුවන්ට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. අම්මා තාත්තා ළඟ නැති වුණත් අපි අද මේ කවි පද ටික ශ්‍රවණය කරමින් සෑම කවියක් අවසානයේම සාදුකාර පවත්වමින් අපි පින් දෙමු ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් මේ විදිහට මේ ඔබෙත් මගෙත් ආදරණීය අම්මයි තාත්තයි දස මස කුසක Sineha
ළඟ සිටියා අම්මා හැම මොහොතෙම ගෙවිච්ච කොහෙන්ද තව ආදරයක් අම්මා තරම් දැනෙච්ච අම්මා තමයි මගේ ලෝකයේ පරසතු මල පිපිච්ච පරසතු මල පිපිච්ච නිදාගන්න යන විටදී තුරුළු වෙලා පැදුරේ කියපු කතන්දර මතකයි තාමත් අඩ අඳුරේ ධන සම්පත් තිබුණේ නෑ අත හොයනා නුදුරේ මගේ අම්මා අගරැජිනයි අපේ පොල්ලතු මැදුරේ මගේ අම්මා අගරැජිනයි අපේ පොල්ලතු මැදුරේ ඇඟ සෝදා කලිස මන්දද හැන්දෑවෙත අන්දා බුදු කුටියට අහල පහල යාලෝ ටික කැන්දා ගාථා මට කියා දුන්නේ බුදු බැතියද රන්දා බුදුන් වඳින ලෙස වැන්දත් මට මදියේ හින්දා බුදුන් වඳින ලෙස වැන්දත් මට මදියේ හින්දා හිතේ දුකට හඬන කලට මානෙලෝ අම්මා වතේ කඳුළු කැට පිසදා උණුසුම දුන් අම්මා ගතේ රුහිරු ලේ බිඳුරන් කිරට පෙරෝ අම්මා නිවන් දකිත්වා පින්ගෙන ආදර මගේ අම්මා අපි හැමදෙනාම එකට කියමු මේ විදිහට නිවන් දකිත්වා පින්ගෙන ආදර මගේ අම්මා නිවන් දකිත්වා පින්ගෙන ආදර මගේ අම්මා දැතේ බාල වීරියගෙන හදවත තොල තියා ලෝකේ හොඳ නරක කියා යහමාවත සොයා නිරන්තරේ හැඟුම් බාරේ ගුණයෙන් පිරි දයා
पिया कोहे पुतो पीली बांध विमसाय दहाड़िय हेलाने में पोतो उदिसाय मगे आप निसी काट यो तो सालसाय मगे पिया लोवे उत्तम मिनिसाय मगे पिया लोवे उत्तम मिनिसाय दया हिस अतगा दुख गिंदर निवापो सिनेहस तिबोना तरमट सायुरन भरदवापो अडुअं नेति जीवित मगे लोके मवापो अपची तमाई पुदुन देवियन हिस नमापो देवियन हिस नमापो खवा पोआ निरंतरे होबे तुरुले तिया नलव पोहती मत काई मंड आदर मांगे पिया सरसवन मगे लोकय रन कहागनो सोया दया बरवे स्नेह वडपो बुदु किने पिया निवंदकियन्वा पिंगन आदर मांगे पिया හැමදෙනාම මාස් සමගම කියමු නිවන් දකින්වා පින්ගෙන ආදර මගේ පියා නිවන් දකින්වා පින්ගෙන ආදර මගේ පියා සදහැති වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි වීරගස්සිය වජිරාරාම විහාරස්ථානයේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ බෙරන්නාවේ සුමන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් ඇතිව විදේශගතව සිටින ලක්ෂිකා මధుවන්ති මහත්මියත් එවැගේම චින්තක ප්‍රියදර්ශන මහත්මාත් අද වටින පින්කමක් සංවිධානය කරලා ඔබ වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කර වෙලාවේ නව වසර උදා වී තවම දිනයක් දෙකක් පමණක් ගත වෙලා තියෙන වෙලාවේ
නව වසරෙහි ඔබේ ජීවිත ගමනේ පින් සිද්ධ කර ගන්නට ඔබේ ජීවිත ගමනට ආශිර්වාද කරන්නට අද වටින පින්කමක් ධර්ම දානමය පින්කමක් සිද්ධ කළ වෙලාව අද මේ උතුම් වූ පින්කම සිද්ධ කරමින් බලාපොරොත්තු වන්නේ දුනේ ජනවාරි 10 වන දිනට උපන් දිනයේ සිහිපත් කරන ටීජී ලක්ෂිකා මදුවන්ති මහත්මියගේ ජන්මදිනයේ වෙනුවෙන් එතුමියගේ ජීවිතයට ආශිර්වාදයන් සිදු කරන්නට එවැගේම දැනට මිය පරලොව ගොස් සිටින ටීජී ධර්මදාස ආදරණීය ප්‍රීතුමන්ට සහ ඊජී නිකුලස් එහෙමත් නැත්නම් පැටි මහත්මයාට පින් දෙන්නටත් එවැගේම සුජීවත්ව සිටින වී කරුණාවති මෞතුමිය ආච්චි අම්මා එතුමිය ඇතුළු පින්වන්ත පවුලේ හැම දිනාටම ආශිර්වාද කරන්නට කියන මේ යහපත් බලාපොරොත්තු ඇති කරගෙනයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට දෙන්නේ. 10 වන දින ජන්මදිනය සිහිපත් කරන මදුවන්ති මහත්මියට අපි ආශිර්වාද කරමු. එතුමිය සිදු කරන සියලු කටයුතු සාර්ථක වෙන්නට එතුමියගේ ජීවිතයක නිදුක් බව නිරෝගී භාවය යහපත සෙත සැනසෙල්ල ජීවිත ගමනට ලැබෙන්නට ජීවිතයේ සිතන සිතුමන් පතන පැතුමන් යහපත් බලාපොරොත්තු ඉෂ්ට සමුර්ථ වෙන්නට එතුමියට අද මේ කළ උතුම් පින්කමේ ආශිර්වාදයේ පින කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සාදු සිතින් ප්‍රාර්ථනා සිදු කරමු. හැමදෙනාම බණහලා ජීවිතේ පින් සිද්ධ කරගත්ත වෙලාවේ උදා වූ නව වසරේ කළ උතුම් පින්කමේ පින කුසලයේ අද මේ පින්කමේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන පින්වන්ත පවුලේ හැමදෙනාටම බණහපු ඔබට ඔබේ ජීවිත ගමනට ආශිර්වාදයක් වේවා. කරන කියන සියලු කටයුතු දිනෙන් දින සරලපකාරයෙන් සාර්ථක වේවා. පින්වන්ත ඔබේ ජීවිත ගමන සුවපත් වේවා යහපත් වේවා මෙලොව පරලෝක ජීවිතයේ යහපත සිත සැනසෙල්ල ඔබේ ජීවිත ගමනට හේතු වාසනා වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා සිදු කරමු. කලෝතුම් වූ පින්කමේ පින කුසලය අපි පුණ්‍යානුමෝදනාවක් ලෙසින් අනුමෝදන් කරමු. නම් ගොස් සඳහන් කරන මිය පරලොවයන්ට යෙදුන ධර්මදාස පියතුමන්ට නිකුලස් ආදරණීය මුතුණුවන්ට ඇතුළුව ඔබ අපි හැමදෙනා නමින් මිය පරලොව ගිය සිළු ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත ගමන සුවපත් කරගනිත්වා. දුකක නම් එයින් අරිමිදේවා සැපතකට පැමිණෙත්වා. සැපතක නම් ඒ සැපත තව තවත් වඩා වර්ධනය කරගනිත්වා. අවසන බුදුන් දැක නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාර පවත්වමි. අපි ඥාතීන් වෙනුවෙන් පින් දෙමින් ගාථාවන් කියන්න හැමදෙනාම ඉදම් ඥාතීනම් හෝතු. එවැගේම පින් කැමැති සියලු දෙවියෝ කළ උතුම් වූ පින්කමේ පින කුසලය අනුමෝදන් වේවා. පින් අරගන්න දෙවියන් අද මේ පින්කම සිදු කරන චින්තක මහත්මයා ලක්ෂිකා මහත්මිය පින්වන්ත පවුලේ හැමදෙනාම විශේෂයෙන් සජීවත්ව සිටින කරුණාවති මෞතුමියටත් බණහපු ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
දෙවියෝ අපිව කලට වේලාවට සුරකිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ඔබ අපි හැමදෙනාගේම ජීවිතවලට ලැබේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියමු. දෙවියන්ට පින් දෙමු ගාථාවන් කියන්න. ආකාසත්තා ච බුම්මා කළ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාද බලයෙන් සුජීවත්ව සිටින මේ කරුණාවතී මෞතුමියට නිදුක් බව නිරෝගී භාවය යහපත සිත සැනසෙල්ල දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම බණහපු ඔබට අද මේ උතුම් වූ පින්කම සිදු කරන්නට දායකත්වයෙන් ගෙන කටයුතු කළ චින්තක මහත්මයා ලක්ෂිකා මහත්මියට කළ උතුම් පින්කම ජීවිත ගමනට ආශිර්වාදයක් වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. නිදුක් බව නිරෝගී භාවය මෙලොව පරලෝක ජීවිතයේහි යහපත සැනසෙල්ල උදා වේවා. අවසන බුදුන් දැක නිවන් දකින්නට යන ගමනට ඔබ අපි හැමදෙනාට මේ කල පින් දහම් සසරට පාරමිතා දහමක් වේවා කියලා හැමදෙනාම සාදු සිතින් ප්‍රාර්ථනාවන් සිදු කරමු. නිවාසසර ගිනි සිහිලාස වේවා අවාඳුරු තිමිර දුරු වේවා සවාසනා කෙලෙසුන් ඔබට ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti හෝතු ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමදෙනාට තෙරුවන් සරණයි.